යන තත්ත්වය ටිකක් සාමකාමී වෙගෙන එනවා. ඇත්තටම මේ පහුගිය දවස් ටික ගිය සතියේ ඉඳන් ටිකක් ලංකාවට අති ප්‍රබල බාධාකාරී කාලයක් තමයි ගත කරේ. මම වගේම ඔයත් ඒක අත්විඳා. දැන් අපි 2004 අවුරුද්දේ සුනාමි ව්‍යසනය ආවනේ. ඒක ආවේ ලංකාවේ එක්තරා ප්‍රදේශයකට විතරයි. දැන් මේ පාර ආවේ මුළු ලංකාවටම ආවේ බලපෑම. ඒකට සමස්ත ජනයාගෙන් 90%කට වැඩිය මේ ව්‍යසනයට ගොදුරු වුණා. ඉතිරි 10% මාර ගේම් එකක් දෙනවා. අර 90%ටම කොහොම හරි නැගිටින්න. දැන් මේ ව්‍යසනේ දෙවෙලා ඉවරයිනේ. ඒකේ යම් බරපතල සිදුවීම් සහ ඊටම සුළු සිදුවීම් හෝ ඒ අතරමැද සිදුවීම් විවිධාකාරී සිදුවීම් සිදු වෙලා ඉවරයි. අපිට දැන් ඒක රිවර්ස් කරන්න බෑ. කවුරු මොනවා කිව්වත් අපිට ඒක රිවර්ස් කරන්න බෑ. අපි මෙතනින් ආයෙ පටන් ගන්න ඕනේ. හරිද? මෙතනින් ආයෙ පටන් ගන්න ඕනේ. සමහර විට ඔයාට ඇඳිවත විතරයි වෙන්නේ ඉතිරිලා ඇත්තේ. නැත්තම් සමහර වෙලාවට ඔයාට ගොඩක් දේවල් ඉතිරිලා ඇති. හැබැයි වගේ ළඟම සමීපතම සමහරට සහෝදර සහෝදරියෙක් ඥාතිවරයෙක් සමහරට දෙමව්පියන්ගෙන් කෙනෙක් නැත්නම් හස්බන්ඩ් වයිෆ් දරුවෙක් ඒ කවුරු හෝ කෙනෙක් ඔයා සමග නැතුව ඇති මේ වෙද්දි. හැබැයි කිසිම දෙයක් අපිට රිවර්ස් කරන්න බෑ. ඒ නිසා මේ මොහොතේ මෙතනින් ආයෙ පටන් ගන්න ඕනේ. ආයෙ හැරීමක් නැහැ. යන්න ඕනේ ඉස්සරහට. කරන්න ඕනේ මෙච්චරයි. දැන් මේ වේසනට ගොදුරු වෙලා යම් සාධක වලට මුහුණ පාපු කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ ගැන මගතොටේ කතා වෙන මිනිස්සු ඉන්නවනේ. තැන නතර වෙලා මෙහෙම වුණා. ආවල් තැන මෙහෙම ගියා. ආවල් තැන මෙහෙම හිටිය මිනිස්සු මෙහෙම හිටියා කියනවනේ. කොච්චර කතා කරත් වැඩක් නැහැ. ප්‍රශ්නේ විසඳුමක් හම්බ වෙන්නේ නැහැ නේ. විසඳුමක් එන්න නම් අපි මෙතනින් එහාට අඩියක් තියන්න ඕනේ. ඒ නිසා සුළුවෙන් හරි කමන්නේ ආයෙ ගමන පටන් ගන්න ඕනේ. මෙතනින් එහාට හැරීමක් නැහැ. හරිද? දැන් අද ගොඩක් මීඩියා වල මම දැක්ක යනවා මේ දැන් ওই වතුර බහපු කොළඹ ප්‍රදේශයේ හැම කඩවල වල බඩු එළියට දාලා වේලනවා. කල්පනා කර ඉන්න මීඩියා එකේ කට්ටිය කියලා වීඩියෝ කරනවා. ඒක නෙමෙයි අතරම මෙතන වෙන්න ඕනේ. හරිද? මෙතන වෙන්න ඕනේ. ඒ මනුස්සයර එතනින් එහාට ගමන යන්න පුළුවන් විදිහට මඟ හදලා දෙන එක, උපදෙස් දෙන එක තමයි වෙන්න ඕනේ. එතකොට මම හිතනවා දැන් ගොඩක් කට්ටිය ලංකාවේ මාර හදවත් හොඳ මිනිස්සු ඉන්නේ. ගොඩක් කට්ටිය ඇත්තටම තම කැමැත්තෙන්ම අර අසරණච්ච මනුස්සයාට මාර විදිහට තෑගි භෝග ලබා දෙනවා. සෝෂල් මීඩියා කරන අපේ සෙට් එකේ ඉන්නනේ YouTube සෙට් එක. මේ සෙට් එක පොළොන්නරුවට විවිධ ප්‍රදේශ වලට ඇවිල්ලා ඒගොල්ලෝ ගෙනාපු බඩු භාණ්ඩ බෙදා දීලා ලොකු කර්තව්‍යයක් කරලා දිනවා. ඔක බලාගෙන ඉන්න බැරි සමහරු කියනවා එයාගේ සෝෂල් මීඩියා කැම්පේන් එක ප්‍රොමෝට් කරන්න තමයි මේ කියන්නේ කියලා. ඒක සමහරට වෙනව ඇති. හැබැයි මේ වෙලාවේ කළ යුතු දේ තමයි එයා කරන්නේ. අද ලංකාවේ බලන්න කොච්චර සල්ලි හම්බ කරන මිනිස්සු ඉන්නවද? එහෙම දන් දීමක් ගැන නිගමනවත් හිතන්නේ නැති මිනිස්සු. ඔයා පසුතැවෙයි කවදාරි දවසක ඔයාටත් මේ වගේ සිදුවීමකට මුහුණ පාන්න වුණොත්. ඒ නිසා මිත්‍රයා තමුන්ට තියෙන සුළු දේ මොකද්ද? ඒක ඔයාට අවශ්‍ය නැත්තම්, අත්‍යවශ්‍ය නැත්තම් දෙන්න අර මිනිස්සෙට. වානිකමට හිතලා බලන්නකෝ අසරණ වෙච්ච මිනිස්සුන්ගේ ඇතුළට ගිහිල්ලා බලන්නකෝ. සමහරට ගෙදර තේ එක හදාගන්න තේ කුඩු දාපු බෝතලේ නැහැ. සීනි දාපු බෝතලේ නැහැ. අඳුම ගානේ තමුන් තේ බීපු කෝප්පේ නැහැ. මොන තරම් අසරණකමක් ඇද්ද? වතුර බහැලා ගියත් එයාගේ ළිඳේ තියෙන අර ජරා වෙච්ච වතුර. ඒ ළිඳ ඉහ ගන්න විදියක් නැහැ. කරන්ට් ලයින් නැතුව ඔක්කොම වතුර ගිහිල්ලා. ෂෝට් වුණොත් ඊටදී ප්‍රශ්නේ. ගමන බිමන කියන්න වාහනේ සමහරට ගෙදර නැහැ ගහගෙන ගිහලා. මම දැන් ටික කර ඉන්නක ගන්නෝරුවේ ආමි කැම්ප් එක ගාව තියෙනවලු මේ ට්‍රීවල් එකක් ගහගෙන ආපු වෛද්‍යකාරයෙක් නැති. ඉතින් ඒ වගේ සිදුවීම් කොයිතරම් ඇද්ද? ඒ නිසා ඒ වැඩිච්ච මිනිස්සුන් ගැන ගිහිල්ලා ඒ මිනිසුන්ට වෙච්ච දේවල් නැති වෙච්ච දේවල් ගැන අහා පාරවන්න එපා. අපිට දෙයක් සිදු වෙච්ච මිනිස්සෙක්ගේ ගිහිල්ලා ඒ පාරවන එකෙන් වෙන්නේ ඒ මිනිස්සයා කවදාකවත් එතනින් එහාට නැගිටින්න උත්සාහ කරන්නේ තවත් අර රිදෙවි මස්සම තමයි ඉන්නේ. අපි කරන්න ඕනේ මනුස්සයෙක් ශක්තියක් වෙලා එයා යන මේ ගමන අපෝ හරවල යවන්න ඕනේ. ඉස්සරහට යන්න මොන ප්‍රශ්න ආවත්. එහෙනම් කෙනෙක් කරන දේවල් විවේචනය කර ඉන්න නැතුව ඔයත් පුළුවන් තරම් try කරන්න. මොන හරි දෙයක් ඒ මිනිස්සුන් නැගී සිටින්න කරන්න. ඉගෙන ගන්න පොත් ටික ඔක්කොම ගහගෙන ගිහපු දරුවෙක් ඉන්න පුළුවන්. එයාට පොත් ටික දෙන්න. පොත් ටික පුළුවන් එක පොතක් අරන් දෙන්න. ඔය කොච්චර කයිවාරු ගන්න මිනිස්සු සමහරලාට එහෙම කිසිම දෙයක් කරන්න නැතුව කයිවාරු ගන්න. අර කරන මිනිසුන්ට අනුන් පරි කියන්නේ. එහෙම වෙන්න එපා මිත්‍රයන්. මේ වෙලාවට අපි හැමෝම එකම බෝට්ටුවේ ඉන්නේ. වෙනසකට තියෙන්නේ මේ බෝට්ටුවේ කොටසක් කරදරයකට පත් වෙලා ඉන්නවා.
අපිට මේ කරදරයට පත් වෙච්ච මිනිස්සුන්ට උදව් කරන්න හැකියාව තියෙනවා. කරන්න අනිවාර්යෙන් උදව් කරන්න. පුළුවන් තරම් රජයට කච්චේරි ප්‍රතිශීලයකම් වල එකතු කරනවානේ මේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එකෙන්. ඒ කියන්නේ අන්න එතන කවුරුරි කන්ටැක්ට් කරගෙන ඒගොල්ලන්ටම දෙන්න ආදාර. ඒතර ඒගොල්ලෝ ගානට ලස්සනට බෙදනවා ඒ අවශ්‍ය පාරිශ්‍රයන් වලට. සමහර වෙලාවට කෑම හදලා මම දැක්ක අර මේ නගර සභාවේ අර කුණු ගෙනියන පොඩි කාට් එක තියෙන්නේ. අන්න ඔය කාට් එකකින් එකක් කෑම පුරවලා තියෙනවා අපරාධ ඉතින්. තව කන්න නැති මිනිස්සු කොච්චරද ලංකාවේ වගේ අසරණ වෙච්ච. ඒ හින්දා හරියටම බලලා මිත්‍යා ඒක ඇරේන්ජ් කරන පොයින්ට් එකට ගිහිල්ලා දෙන්න වාදෙන ත්‍යාග. හරිද වාගෙන ඒ සම්පත් දෙන්න ගිහිල්ලා. ඒක වටිනාකම එතකොට තවත් වැඩි වෙනවා. එහෙනම් දැනටත් ඔයා පසුබට වෙන්න එපා. දැනටත් ඔයා හැරෙන්න එපා. ගමන යන්න ඉස්සරහට. අසරණ කෙනෙක්ට පිට වෙන්න. වැටෙන්න එපා. වැටෙන කට්ටිය ඔක්කොම නැගිටලා ගමන යන්න. ධෛර්ය ශක්තිය ලබා ගන්න. අලුත් වීඩියෝකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම ජය වේවා.